Hi ළමයි. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ ස්ටඩි ව්ලොග් එකක්. ඉතින් ගොඩක් කට්ටිය ස්ටඩි ව්ලොග්ස් ඉල්ලනවා. හැබැයි ඉතින් මට පාඩම් කරන්න දෙයක් තිබුණේ නැහැ මෙච්චර කල්. හැබැයි මේ ටියුස්ඩේ මට එක්සෑම් එකක් තියෙනවා. මම ලිපි නැති එක්සෑම් එකක් කැම්පස් එකේ. ඉතින් ඒකට මම පාඩම් කරන්නේ රැත් වෙලා. ඉතින් ඒකට පාඩම් කරපු දවසක ව්ලොග් එකක් තමයි මං අද අරගෙන ආවේ. ඉතින් අද හවස මම ජිම් එකට ගියා. ජිම් එකට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා කෑම කාලා වොෂ් එකක් දාලා තමයි මගේ night time study routine එක පටන් ගත්තේ. ඉතින් මගේ third year එකේදී lectures කිසිම දෙයක් නැහැ අපේ කැම්පස් එක ඇතුලේ. ඉතින් ඒක හින්දා ඔයාලට study vlog මම මේ අවුරුදු පුරාවටම අරගෙන ආවේ නෑ. ආයේ සෙප්තැම්බර් වෙනකන් මට ඇත්තටම study කරන්න දෙයක් නැහැ කැම්පස් එක ඇතුලේ. ඒ අතරමැදදී මොකක් හරි study කරන්න දෙයක් හම්බුනොත් මම අනිවාර්යෙන්ම ඔයාලට vlog එකක් අරගෙන එනවා. ඉතින් හැම දවසකම මම පොතක් අනිවාර්යයෙන්ම කියවනවා. ඒක මගේ පුරුද්දක්. මොකද මම පොත් කියවන්න ගොඩාක් ආසයි. ඒ වගේ පොත් ලියන්නත් ගොඩක් ආසයි. තව මාස 3-4කින් විතර මගේ අලුත්ම නවල් එක එනවා. ඔයාලට පුළුවන් එතකොට ඒක කියවන්න. ඉතින් කඳුකර කුරුල්ලෙක් පොතත් ගොඩාක් කට්ටිය ආදරෙන් වළඳගත්තා. ඉතින් මං හිතනවා ඊළඟට මම මේ ලියන නවල් එකත් ඔයගොල්ලෝ ඒ වගේම ආදරෙන් වළඳගනි කියලා. මම ඩිග්‍රී එකක් තමයි දැන් කරන්නේ. ඉතින් කලින් ඉඳන් vlogs බලපු කට්ටිය දන්නවා. උනට අලුතෙන් ආපු කට්ටිය දන්නේ නැහනේ. ඉතින් ඒක තමයි මම මේ විස්තර ආයෙ කියන්නේ. Informatic Institute of Technology එකේ කියන්නේ IIT එකේ තමයි මම මගේ ඩිග්‍රී එක කරන්නේ. ඒක UK ඩිග්‍රී එකක් වෙස්ට්මිනිස්ටර් එකේ. ඉතින් දැනට මම third year ඉන්නේ. ඒ වගේම මම computer science තමයි කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහනවා IIT එකේ කොහොමද එක්සෑම් අමාරුද ඒක කොහොමද කියලා ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා තියෙනවා. සමහර කමෙන්ට්ස් වලට ඉතින් දිග උත්තර දාන්න මට ටයිම් එකක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම්. ඉතින් එක්සෑම්ස් ගැන කියනවා නම් හැම කැම්පස් එකේම එක්සෑම්ස් අමාරුයි. ලේසියෙන් එක්සෑම් එකක් තියන්නේ නැහැ. ඉතින් ලේසි වෙන්න ඉතින් එක්සෑම්ස් වලට හරියට පාඩම් කරොත් ඒක අවුලක් වෙන්නේ නැහැ. මොකද මම කම්පියුටර් සයන්ස් වලට ලොකුවට ආස කෙනෙක් නෙමෙයි. මම මේ ඩිග්‍රී එක කරන්නේ මගේ plan B විදිහට, plan A විදිහට නෙමෙයි. ඉතින් ඒක හින්දා මට කම්පියුටර් සයන්ස් ටිකක් අමාරුයි. ඒත් මම මේක දැන් third year වෙනකන් complete කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන කියනවා නම් මහන්සියලා පාඩම් කරන්න ඕන. නැතුව ලේසියෙන් අපිට කිසිම දෙයක් ලබා ගන්න බෑ. ඒක ඕනම ඉන්ඩස්ට්‍රි එකක ඕනම ඩිග්‍රී එකකට අදාළ වෙන දෙයක්. ඉතින් ඔයාලට යුනිවර්සිටි එක ඇතුලේ මොන හරි අසාධාරණයක් වෙනවා නම් ඒ ගැන කතා කරන වෙලම යුනිට් එකක් තියෙනවා යුනිවර්සිටි එක ඇතුලේ. ඉතින් ඔයාලා අද නම් මගේ channel එක බලන්නේ. ඔයාලා අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලා හිතන දේවල් යටින් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්න. bye bye.